පාර අයිනේ තිබුණු වලක මැරෙන්න වැඩිලා හිටු මේ අහිංසකයා ඔයාලට මතකද බලන්නකෝ. අපි මෙයා ගැන කලින් වීඩියෝ එකක් දැම්මා. අපි හිතුවා එයා අනතුරක් වෙලා වැටලා ඉන්නවා කියලා. හැබැයි අපිට පස්සේ තේරුණා එයා දවස් ගාණක් කණ්ඩ බොන්න නැතුව ඇවිදලා අන්තිමට පණ නැතුව තමයි එයා එතන වැටිලා තියෙන්නේ කියලා. ඉතින් දවස් ගාණක් වැස්සට තෙමි තෙමි අවුවට කරවෙවි එයා එතන කොහොම හරි පණ ගැට ගහගෙන හිටියා. එන්නේ නං ඈ වේතරගෙන් යන්න. ඉතින් එයාට නැගිට ගන්නවත් පුළුවන්කමක් තිබුණේ නැහැ. එයාට ඔළුව උස්සලා බලන්න විතරයි හැකියාව තිබ්බේ. පළවෙනි දවසේ බෙහෙත් කරලා ගෙනල්ලා දෙවෙනි දවසේ එයාව බෙහෙත් කරන්න ආයෙ අරගෙන ගියා. එයාගේ ඔළුවේ ලොකු තුවාලයක් තිබුණා. නිදිද ඔයා? ඈ නිදිද? බය වෙන්න එපා අපි හොඳ කරලා ගමු ඈ. සුද්දා බය වෙන්න එපා ඈ. ඕක හොඳ වෙයි ඔයාලට නැගිටලා යන්න පුළුවන්. හරිද? නැගිටලා යන්න පුළුවන් ඈ. සිදේකට බය වෙන්න බෑ. අපි නැගිටලා යන් ආපහු. හරිද? මම ඉන්නකෝ. ටික දවසකින් නැගිටලා යන්. ඈ? ඉතින් වාසනාවට අපිට හම්බුන නිසා මෙයාට අපි ලකී කියලා නම දැම්මා. මෙයා කාලයක් ගෙදරක හිටපු එක්කෙනෙක් වගේ පේන්නේ. මුලදී එයාට නැගිටලා අඩි දෙක තුනක්වත් එක දිගට ඇවිදගෙන යන්න බෑ. ඉතින් ඔන්න ටික දවසකට පස්සේ ලකී හිතා ගන්න බැරි විදියට වෙනස් වෙලා ඉන්නවා. ඉතින් කොහමද? කොහමද ඔයාලට? ඉතින් එයා ජර්මන් ෂෙපර්ඩ් හරි ලයන් ෂෙපර්ඩ් හරි එක්කෙනෙක් එක්ක මික්ස් වෙලා වගේ තමයි පේන්නේ. අනිත් අයත් එක්ක ඉන්නකොට එයාගේ ඇඟපත එහෙම ලොකුවට තියෙනවා. කාලයක් ගෙදරක හැදිලා එයාට ලෙඩ වුණාම අතෑරලා වගේ පේන්නේ. ඉතින් ලකී කාලයක් ගෙදරක හැදුන කෙනෙක් නිසා එයාව පාරට දාන එක, එයාව ආපහු ඉන්න තැනට ගිහින් දාන එක එයාට කරන අසාධාරණයක්. ඉතින් ලකීට නිවහනක් දෙන්න කැමති කෙනෙක් ඉන්නවා නම් අපේ නම්බර් එකට කතා කරන්න. ඉතින් ආදරණීය නිවහනක් හම්බ වෙනවා නම් ලංකාවේ ඕනම තැනකට අපිට එයාව ගිහින් දෙන්න පුළුවන්. ලකීගේ තනින් තනින් ලොම් නැහැ වගේ පේන්නේ. එයා වලේ වැටලා හිටපු නිසා එයාගේ ලොම් අපි ගෙනත් දාපු දවස්වල කපලා අයින් කරා. ඒ තැන්වල විතරයි එයාගේ ලොම් එන්න තියෙන්නේ. ඉතින් තව ටික දවසක් යනකොට ලකී මීටත් වඩා ලස්සන බවුවෙක් වෙනවා. ඉතින් උදව් කරන්න කැමති නම් දාලා තියෙන නම්බර් එකට අපිට කෝල් එකක් දෙන්න. එතකොට අපිට පුළුවන් ඊළඟට ලකී වගේ තව කෙනෙකුට උදව් කරන්න.